හායි ළමයි ඒ ලෙවල් කරන නංගිලා මල්ලිලාට ඒ ලෙවල් වලට සිංහල කරන නංගිලා මල්ලිලාට මම පොරොන්දු වුණා සිංහල පළවෙනි කොටසට අදාළවත් වීඩියෝ එකක් අරගෙන එනවා කියලා. ඉතින් මම අද අරගෙන ආවේ මේ වීඩියෝ එක තමයි සිංහල පළවෙනි කොටස කියලා කියන්නේ සාහිත්‍ය පේපර් එක. ඒ කියන්නේ අර ඔයාලට විචාර ලියන්නේ නේ ගොඩක් කට්ටිය කියන්නේ විචාර ලියන්න අමාරුයි කියලා. අන්න ඒ කොටස තමයි පළවෙනි කොටස කියන්නේ. ඉතින් අද අපි බලමු මේ පේපරේට කොහොමද අපි ලේසියෙන්ම ලකුණු ගන්න කියලා. ඉතින් ගොඩක් කට්ටිය අමාරුයි කිව්වට මේ පේපරේත් ගොඩක් ලේසි. හොඳට පාඩම් කරලා ඉන්න ළමයෙක්ට නම් ඒ වගේම තමයි ඔයාලට තියෙන පොත් ටික හොඳට පාඩම් කරලා ඉන්න ළමයෙක්ට මේ පේපරේ ගොඩදා ගන්නවා කියලා කියන්නේ අමාරු දෙයක් නෙවෙයි. ඉතින් අපි බලමු ඔයාලට තියෙන පොත් ටික මොනවද ඒවා පාඩම් කරන්න ඕන කොහොමද කියලා. අපි දැන් වීඩියෝ එකේ ඔයාලට පොත් 6ක් තියෙනවා. එකක් තමයි පුරාතන ගද්‍ය පොත, ඒ වගේම තමයි කෙටි කතා පොත, ඊට පස්සේ බැද්දේගම පොත, ඊට පස්සේ නූතන පද්‍ය සංග්‍රහය පොත, ඒ වගේම තමයි ගුත්තිල කාව්‍යයි නාට්‍යයි කියලා ඔයාලට පොත් 6ක් තියෙනවා. ඉතින් මෙන්න මේ පොත් 6න් තමයි ඔයාලට මේ පේපර් එකේ ගේමක් ගහන්න තියෙන්නේ. ඉතින් ගොඩක් ලේසි. අමාරු නෑ. බය වෙන්න එපා. මේ මාස 3 ලොකු දෙයක් ඔයාලට කරගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද පේපර් එක හැදෙන්නේ, මොන වගේ ප්‍රශ්න වලටද ඔයාලා උත්තර ලියන්න ඕන කියලා අපි දැන් කතා කරමු. මම කියන්නම් මම කොහොමද මෙන්න මේ පාඩම් වලට ඒ කියන්නේ මේ ප්‍රශ්න වලට ප්‍රැක්ටිස් කරේ කොහොමද, මේවට මහන්සි වුණේ කොහොමද කියලා මම දැන් ඔයාලට කියන්නම්. ඉතින් මුලින්ම මම කියන්නම් ඔයාලගේ ඒ පේපරේ හැදෙන්නේ කොහොමද කියලා. ඒ පේපර් එකේ ඔයාලට පළවෙනි ප්‍රශ්නේ ඇතුළු ප්‍රශ්න 5කට පිළිතුරු ලියන්න එනවා. පළවෙනි ප්‍රශ්නේ ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න ඕන. එතකොට පළවෙනි ප්‍රශ්නේ ඔයාලට දෙන්නේ ඡේද 4කට ඔයාලා උත්තර ලියන්න ඕන. ඒ වගේම තමයි අවස්ථා සම්බන්ධ තියෙනවා. අවස්ථා සම්බන්ධයට ඔයාලා උත්තර ලියන්න ඕන. ඊට පස්සේ නූතන පද්‍යයෙන් ඔයාලා රසාස්වාදයක් ලියන්න ඔයාලට දීලා තියෙන මේ ඒ කියන්නේ කවි පන්තියක් පාඩමකට දාලා ඒ කවි පන්තිය දීලා තියෙන මේකට ඔයාලා රසාස්වාදයක් ලියන්න ඕනේ. ඉතින් ඔන්න ওই ටික තමයි ඔයාලගේ පළවෙනි ප්‍රශ්نين අහන්නේ. ඒ ප්‍රශ්නේ ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. දැන් මම ඔයාලට කියන්නම් මේ ඡේද ප්‍රශ්න ටික ගොඩ දාගන්නේ කොහොමද කියලා. ඔයාලා පාස් පේපර් අධ්‍යයනය කරනවා නම් ඔයාලා දන්නවා කොහොමද මේ ඡේද ප්‍රශ්න හැදෙන්නේ කියලා. අපිට මේ පුරාතන ගද්‍ය කියන පොත ගත්තම අපිට මේකේ කොටස් 4ක් තියෙනවා. සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය, ජාතක කතා පොත, සද්ධර්මාලංකාරය කියලා. එතකොට මේකේ එක කොටසකට කතාවස්තු 2 ගානේ කතාවස්තු 8ක් තියෙනවා. ඔයාලා පාස් පේපර්ස් අධ්‍යයනය කරලා තියෙනවා නම් දන්නවා මේක හැදෙන්නේ රටාවකට අනුව. හැමදාම අනිවාර්යෙන්ම සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මාලංකාරය, ජාතක කතා පොත සහ සද්ධර්මාලංකාරය කියන ඒ වගේ මේ ඡේද ප්‍රශ්න ටික අහනවා. ඒකේ දැන් අපි සද්ධර්ම රත්නාවලිය ගත්තොත් සද්ධර්ම රත්නාවලිය මට්ට කුණ්ඩලිය කුණ්ඩලකේශය කියලා කතාවස්තු 2ක් තියෙනවා. මේ පාරේ එකේ මට්ට කුණ්ඩලියකින් ඇහුවොත් ලබන පාර කුණ්ඩලකේශයකින් අහන්නේ. ඒක වෙනස් වෙන්නත් පුළුවන්. හැබැයි ඔයාලා පාස් පේපර්ස් ටිකක් බැලුවොත් දිගටම අහලා තියෙන්නේ අර විදිහට. ඔයාලා චුට්ටක් ඒක බලන්න මුලින්ම. ඊට පස්සේ ඔයාලගේ මේ හැමදාම එකම විදිහේ ඒ කියන්නේ එකම රටාවකට අනුව තමයි මේ ප්‍රශ්න ටික හැදෙන්නේ. උදාහරණයක් විදිහට අපි ගමු මොකක් හරි ඡේදයක් දීලා තියෙනවා. මේ ඡේදෙ දුන්නාට පස්සේ ඔයාලගෙන් ප්‍රශ්න 4ක් අහනවා. ඒ කියන්නේ ඒකෙම තියෙන ඒකටම ඒ ඡේදෙ තියෙනම මේ දේවල් වලින් අහන ඔයාලගෙන් ප්‍රශ්න 2ක් විතර. ඊට පස්සේ ලිහිල් බසින් ලියන්න තියෙනවා. ඊට පස්සේ කෙටි විවරණයක් ලියන්න තියෙනවා වචනයක් දීලා. ඉතින් ඔන්න ඔය ටික විතරයි ඔයාලගෙන් අහන්න. එක හරිම ලේසි. මම ඔයාලට කියන්නම් මේක ප්‍රැක්ටිස් වෙන්න විදිහක්. ඒක ප්‍රැක්ටිස් වෙන්න හොඳම විදිහ තමයි ඔයාලා පාස් පේපර්ස් ටිකක් ගන්න. එහෙම නැත්නම් මොඩල් පේපර්ස් ටිකක් ගන්න. පේපර්ස් ටිකක් අරගෙන ඒ ටික කරගෙන යනවා. ඔයාලට දැන් මම කරපු විදිය කරන්න ඔයාලට දැන් කාලයක් නැති වෙයි. මොකද මාස 3යිනේ තියෙන නිසා අර විදිය තමයි හොඳම. මම උදාහරණයක් විදිහට මෙන්න මේ කොටස ගත්තොත් මෙන්න මේ විදිහට ඒ කියන්නේ ඡේද මම කොටු කරගත්තා. ඊට පස්සේ කොටු කරගෙන මමම ප්‍රශ්න හදාගෙන ඉවරලා මම මේවට උත්තර ලිව්වා. ඉතින් ඒක ගොඩාක් සාර්ථක ක්‍රමයක්. මේ ක්‍රමෙත් කියලා දුන්නේ මම ක්ලාස් කියපු ක්ලාස් එකේ සර් තමයි මේ ක්‍රමෙත් කියලා දුන්නේ. ඉතින් ඒ විදිහට මම හැම පාඩමකටම අදාළ මෙන්න මේ විදිහට ප්‍රැක්ටිස් කරා. ඉතින් ඔයාලා හිතනවා නම් ඔයාලට දැන් මේ විදිහට ප්‍රැක්ටිස් කරන්න කාලයක් නෑ කියලා ඔයාලා මොඩල් පේපර්ස් ටිකක් පාස් පේපර්ස් ටිකක් අරගෙන ඒ ටිකේ තියෙන මේ ඡේද ප්‍රශ්න ටික කරන්න. ඒ කියන්නේ හැම පාඩමකටම අදාළව ඡේද ප්‍රශ්න ටික කරන්න. ඊට පස්සේ ඔයාලට ඒව කරගන්න බැරි වෙනවා නම් ඔයාලා පොත අරගෙන ඒ ටික පාඩම් කරගන්න. මේකේ තියෙන මේ ගැටපද විවරණ හිම අනිවාර්යෙන් ගැටපද විවරණ ටික එහෙම ඔයාලා පාඩම් කරගෙන යන්න. මොකද මේකෙන් තමයි ඔයාලට ගොඩක් ලොකු ලකුණක් ගන්න පුළුවන් වෙන්නේ. ලකුණු 16ක්. මේකේ ලකුණු 16 ගත්තා කියන්නේ ඔයාලට මේ පේපරේටත් හොඳ ලකුණක් ගන්න පුළුවන්. ඒ කියන්නේ විචාර ටික හරියට ලියා ගන්න බැරි වුණත් ඔයාලා මෙතනින් හොඳ උපරිම ලකුණක් ගන්න මහන්සි වෙන්න. මොකද ලේසියෙම ලකුණු ගන්න පුළුවන් මේකෙන් නේද? ඡේදෙම ඔයාලට ගැලපෙන උත්තරේ තියෙනවා. ඒ නිසා ඔයාලා ටිකක් මේකට මහන්සි වෙන්න. ඊට පස්සේ ඒ ඡේද 4ට අමතරව ඒ කොටසෙම තවත් එකක් තමයි ඔයාලට මේ අවස්ථා සම්බන්ධ කියන්නේ. ඉතින් ළමයි අරකට මහන්සි වුණා කියන්නේ ඔයාලට මේ අවස්ථා සම්බන්ධයට මහන්සි වෙන්න දෙයක් නැහැ. ඒකට මහන්සි වෙනවා කියන්නේ නිකම්ම අවස්ථා සම්බන්ධයටත් ඔයාලා මහන්සි වෙලා ඉවරයි. අර එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මේ මොකද මරා ගන්නවද මොකක්ද එකක් කියනව නේද? ඉතින් එන්නේ වගේ තමයි ඔයාලට මේකට මහන්සි වුණා කියන්නේ අවස්ථා සම්බන්ධ ටික ගොඩ දා ගන්නත් පුළුවන්. ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ.
පුරාතන ගද්දෙන් විතරක් නෙවෙයි අවස්ථා සම්බන්ධය අහන්නේ. ඒකත් මේ කියන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුරාතන ගද්දේ කතාවස්තු 4න් අහනවා. ඒ නිසා ඔයාලට ඒ 4 ගොඩ දා ගන්න පුළුවන් මේ පුරාතන ගද්දේ කියන පොත හොඳට පාඩම් කරා නම්. ඊට පස්සේ බේමතෝ ජාතියකින් අහනවා, බැද්දේ ගමින් අහනවා. ඉතින් ඒවත් ඔයාලා බලාගෙන යන්න. ඊට පස්සේ ඔයාලගෙන් රසාස්වාදයක් ලියන්න තියෙනවා. කවි පන්තියක් දීලා. ඉතින් ඒකට අදාළව රසාස්වාදෙත් ලියන ලේසි. ඔයාලා ඒවටත් හොඳට පුරුදු වෙලා යන්න. ඉතින් ප්‍රැක්ටිස් තමයි කරන්න තියෙන්නේ. මහා ලොකු දෙයක් කරන්න නෑ. ඉතින් අපිට කවි ලියන්න නෑ නේද නේද? මේ රසාස්වාදය දුන්නට පස්සේ ඒකට අදාළව උපමා රූපක ඒ කියන්නේ එක ඒවා දාලා ඔය තියෙන දේවල් දාලා ඔයාලට රසාස්වාදය කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඒවට ඔයාලා දැන් පන්තිවල ඉස්කෝලේ එහෙම පුරුදු වෙලා ඇති. ඕන තරම් රසාස්වාදය එහෙම ලියලා ඇති. මේ වෙද්දි ඔයාලා ඒ කියන්නේ ලියලා තියෙන්න ඕනේ. ඒව නේද? ඔයාලා දැනගන්න ඕනේ රසාස්වාදයක් ලියන විදිහ. ඉතින් ඒවා දන්නව ඇති. දන්නේ නැත්නම් වීඩියෝස් එහෙම ඕන තරම් ওই රසාස්වාද ලියන හැටි. එහෙම ඉතින් ඒවා බලලා මේ මාස 3ත් ඔයාලට ඇති ඒවා පුරුදු වෙන්න. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නේ ලියලා ඉවර වෙනවා ඔයාලා. ඊට පස්සේ ඔයාලා ප්‍රශ්න 4කට විචාර ලියන්න ඕන. විචාර අහන්නේ රටාවකට අනුව පාස් පේපර්ස් වල නම් ඔයාලා ඒකත් දන්නව ඇති. 2 3 4 5 6 7 8 කියලා ඔයාලගෙන් විචාර ප්‍රශ්න 1 2 3 4 5 6 7ක් අහනවා. ඒකෙන් ඔයාලා උත්තර ලියන්න ඕන 4කට විතරයි. 4කට විතරයි ඔයාලා විචාර ලියන්න ඕන. ඉතින් ගොඩක් කට්ටිය පුරුදු වෙලා ඉන්නවා ගෙදරදීම අර අනිවාර්යෙන් මෙන්න මේවට විචාර ලියනවා කියලා පුරුදු වෙලා යන්න. ඉතින් ඔයාලා දැන් කාලයක් නැති නිසා එහෙම පුරුදු වෙලා ගියට කමන්නේ. හැබැයි ඒ වැඩේ නම් කරන්න බෑ. එහෙම කරනව නම් ඔයාලා අර අස්සක් මුල්ලක් නෑර හැම එකක්ම බලලා යන්න ඕන. අපි දන්නේ නැනේ මොකෙන් අහයිද කියලා නේද? ඉතින් ඒ කියන්නේ සමහරු පොත් 4කට විතරක් සූදානම් වෙලා යනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට පුරාතන ගද්‍ය, නූතන පද්‍ය, පේමතෝ ජාතිසෝකෝ, බැද්දේගම හරි කෙටි කතා හරි එන්නේ මේ විදිහට පොත් 3කට 4කට විතරක් පුරුදු වෙලා යනවා. හදිස්සියේවත් අපිට අර පාඩම් කරන් ගියපු එකකටවත් ලියා ගන්න බැරි වුණොත් ළමයි මොන දෙයියන්ද කියන්නේද? ඒ නිසා ඔයාලා වැඩියෙන් පොතක් දෙකක් බලාගෙන යන්න. මම ඔයාලට කිව්වට මමත් බලාගෙන ගියේ අර විදිහට තමයි. ඒක වැරදි. මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ නැහැ ඒක. හැබැයි ඔයාලට තව මාස 3ක් තියෙන නිසා එහෙම බලාගෙන ගියට කමක් නැහැ. හැබැයි ඒ විදිහ වැරදි. ඒ කියන්නේ ගොඩක්ම වැරදි. මමත් ඒක ඔයාලට කියනවා. මොකද ළමයි මම ඉස්සර මේ ගුත්තිල කාව්‍යෙම පාඩම් කරන්න හරි කම්මැලි. ඒ වගේම තමයි කෙටි කතා බැද්දේගම පාඩම් කරන්න හරිම කම්මැලි. ඒ පොත්තුර මම පාඩම් කරේම නැහැ. එකපාරක් දෙපාරක් උඩින් කියවගෙන ගියා විතරයි. මේ ඉතින් ඒ නිසා ඔයාලා එහෙම කරන්න එපා. ඒ වැරද්ද කරන්න බෑ. ඒක ලොකු වැරද්දක්. මොකද අපිට ඒකට අදාළව අපි පාඩම් කරන් යන ඒවට අදාළව ප්‍රශ්න දෙකකට ඒ කියන්නේ එකකට දෙකකට ලියා ගන්න බැරි වුණොත් අර කලින් පාඩම් කරපු ඒ කියන්නේ කලින් පාඩම් කරන් ගියපේවට ලියා ගන්න බැරි වුණොත් අපි අරවට සූදානම් වෙලා යන්නෙත් නෑනේ. එහෙම වුණොත් අපිට ඉවරයි. හොඳේ. ඒ නිසා ඔයාලා ඒ වැරද්ද නම් කරන්න එපා. ඔයාලට දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ සද්ධර්ම රත්නාවලියෙන් එහෙම නැත්නම් ජාතක කතා වලින්. ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්නෙට සද්ධර්ම රත්නාවලියෙන් නැත්හොත් ජාතක කතා වලින් කියලා ප්‍රශ්න දෙකක් අහනවා. ඒකෙන් එකකට උත්තර ලියන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ ඔයාලගෙන් අහන්නේ සද්ධර්ම අලංකාරයෙන් නැත්හොත් පූජා වලින්. ඒකෙමුත් එකකට ලියන්න ඕන. කොහොමත් ඔයාලා මේ වගේ නම් තෝරලා පාඩම් කරන්න බෑ. පුරාතන ගද්දේ නම් ඔයාලා සම්පූර්ණයෙන්ම පොතම පාඩම් කරගෙන යන්න ඕන. මොකද අවස්ථා සම්බන්ධය ලියන්න ඕන. ඡේද වලට උත්තර ලියන්න ඕන. ඒ නිසා ඒකම පාඩම් කරගෙන යන්න ඕන. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ ඔයාලගෙන් අහන්නේ ඒ හතරවෙනි ප්‍රශ්නේ අහන්නේ ගුත්තිල කාව්‍යෙන්. හතරවෙනි ප්‍රශ්නේ අහන්නේ ගුත්තිල කාව්‍යෙන්. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නේ අහන්නේ බැද්දේ ගමින්. හයවෙනි ප්‍රශ්නේ අහන්නේ කෙටි කතා වලින්. හත්වෙනි ප්‍රශ්නේ අහන්නේ ඔයාලගෙන් නූතන පද්‍යයෙන්. ඊට පස්සේ අටවෙනි ප්‍රශ්නේ අහන්නේ ප්‍රේමතෝ ජයති සෝකෝ කියන ඔයාලගේ නාට්‍ය පොතෙන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලගෙන් විචාර ටික අහන්නේ. මේකෙදි ඔයාලා පුරාතන ගද්‍ය පොත නම් අනිවාර්යෙන් හොඳටම පාඩම් කරන් යන්න. ඊට පස්සේ ළමයි ඔයාලා හිතනවා නම් ඔයාලට කාලෙ මදි මේ මාස 3 ඇතුළත ලොකු දෙයක් කරගන්න බෑ කියලා. ඒ කියන්නේ සමහරවල් මම වගේ මේ මොකද ගුත්තිල කාවේ පාඩම් කරන කම්මැලි ගතිය බැද්දේගම පාඩම් කරන තිනා යනවා ළමයි ඒක නා මේ ඒ වගේම තමයි කෙටි කතා පාඩම් කරන කම්මැලි ගතිය ඒ වගේ හොරුන්ට කියන්න තියෙන්නේ ඔයාලා ඒව පාඩම් කරන්නේ නැතුව යනවා නම් අර ටිකට හොඳට මහන්සි වෙලා යන්න ළමයි මොන ටිකටද ප්‍රේමතෝ ජාති සෝකෝ පොතේ හොඳට මහන්සි වෙලා යන්න ඒ වගේම තමයි මොකද පුරාතන ගද්‍ය පොතේ හොඳට මහන්සි වෙලා යන්න ඒ වගේම තමයි නූතන පද්‍ය පොතේ හොඳට මහන්සි වෙලා යන්න ඉතින් ඒ ටිකට මහන්සි වෙලා ගියා නම් ඔයාලට මේකට ලකුණු ගන්න පුළුවන් ඉතින් ඒ ටිකෙන් එහාන නේද අර පුරාතන ගද්දෙන් ප්‍රශ්න දෙකකට එතකොට ලියන්න පුළුවන් ඊට පස්සේ ප්‍රේමතෝ ජයති සෝකෝ කියන පොතෙන් අපිට ප්‍රශ්නයක් ලියන්න පුළුවන් ඊට පස්සේ අනිත් ප්‍රශ්නේ නූතන පද්යෙන් ලියන්න පුළුවන් හැබැයි ළමයි ඔයාලා ඒ හොර වැඩේ කරනවා නම් අස්සක් මුල්ලක් නෑර පාඩම් කරන්න පුළුවන් උඩරින්ම හැම කොටසක්ම පාඩම් කරගෙන යන්න හැබැයි අර පොතොත් චුට්ටක් හරි කියවගෙන යන්න මොකද අරකින් ප්‍රශ්නයක් ලියා ගන්න බැරුණා කියන්නේ ඊට පස්සේ මට නම් කියන්න එපා ළමයි හොඳේ මම කරපු හොර වැඩක් තමයි ඔයාලට කිව්වේ හැබැයි ඒක සම්පූර්ණයෙන් වැරදි ඔයාලට මම මේක රෙකමන්ඩ් කරන්නෙම නැහැ එහෙම කරන්න නම් එපා
හැබැයි සමහර පන්තිවල ගුරුවරු මේ විදිහට කරන්න කියලා දෙනවා. ඒ ගුරුවරුත් වැරදි. මොකද ළමයි හැම පොතක්ම පාඩම් කරන් යන්න ඕනේ. මොකද එතනට ගියාට පස්සේ එතන සිටුේෂන් එක මොන වගේද කියලා අපි දන්නේ නැහැ නේද? ඒ නිසා ඔයාලා මේ හැම පොතක්ම පාඩම් කරන් යන්න. ඔයාලට කල් මදි කියලා හිතෙනවා නම් ඉතින් අර වැඩේ කරාට කමක් නැහැ. ඒත් ඒ ටික හොඳට බලාගෙන යන්න. පුරාතන ගද්දේ නම් පොතම බලාගෙන යන්න ඕනේ. මොකද ඡේද වලට හිම ඔයාලා අනිවාර්යෙන් උත්තර ලියන නිසා. ඊට පස්සේ බැද්දේගම හිමත් ඔයාලට සමහරු ආසයි. බැද්දේගමට හිම සමහරු ගොඩක් ආසයි. ඉතින් ඔය ලස්සන කතාවක් තමයි බැද්දේගම පොතේ තියෙන්නේ. ඉතින් ඔයාලා ඒවට මේ පොඩ්ඩයි ළමයි ඒ වගේ පොඩ්ඩක් කර උද්දෘත ටිකක් මතක තියාගත්තා නම් ඒ වගේ විචාර ලියන්න පුළුවන්. අර මම නම් ඒක පාඩම් කරේ නැත්නම් අර තියෙන කම්මැලිකමට මම නැත්නම් අමාරුවක් නැහැ. ඒක ලේසි. ඉතින් ඔයාලා ඔන්න ඔය විදිහට ලේසි විදිහක් බලලා ওই ටිකට පාඩම් කරගන්න ළමයි අපි කොහොම හරි මේකේ ਵਿਚාර 4ක් ලියන්න ඕන. නූතන පද්‍ය එහෙම ලියන්න ලේසිද නේද? නූතන පද්‍යෙන් වලට ਵਿਚාරයක් ලියන්න ලේසි. ඒ වගේම තමයි පුරාතන ගද්‍යෙන් ලියන්න ලේසි. එහෙම කරන්න. ලේසි, අමාරු නෑ. ලේසි. මේ දවස් ටිකේ ඔයාලා පාඩම් කරගන්න. උද්දෘත ටික අනිවාර්යෙන් පාඩම් කරගන්න. හොඳට පාඩම් කරගන්න. උද්දෘත ටික අමාරු නෑ. ඔයාලා ඔය කෙටි කෙටි උද්දෘත ටිකක් පාඩම් කරගෙන යන්න. අඩුම ਵਿਚාරයකට උද්දෘත 3ක්වත් දාන්න. අඩුම නැත්තම් 4ක් 5ක් දැම්මට කමන්නේ. අඩුම උද්දෘත 3ක්වත් දාන්න. ඉතින් ਵਿਚාරේ හොඳට ලස්සනට ලියන්න. අර පිටු පුරවනට ਵਿਚාර ලියලා වැඩක් නැහැ. ਵਿਚාරේ අර කියන්න තියෙන ටික ලස්සනට ඒ කියන්නේ පිටු 3ක් 4ක් ලිව්වත් කමක් නැහැ. පිටුවක් ලිව්වත් කමක් නැහැ. ඒකේ කියන්න ඕන ටික මේ කියලා තියෙනවා නම් ඔයාලට ලකුණු දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලට ਵਿਚාර ටිකටත් උත්තර ලියන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි කරන්න තියෙන්නේ. ඔයාලා හොඳට පාඩම් කරන්න. ඒ වගේම තමයි පාස් පේපර්ස් කරන්න. ප්‍රැක්ටිස් එක තමයි ඔයාලගේ ගොඩක්ම වෙන්න ඕන. මෙන්න මේ විදිහට ඔයාලා ඡේද එහෙම උපරිම කරන්න ළමයි. මෙන්න මේ විදිහට ඡේද එහෙම අරගෙන ඔයාලා කරන්න. පාස් පේපර්ස් තියෙනවා, මොඩල් පේපර්ස් තියෙනවා, ඒ වගේම තමයි පළාත් පේපර්ස් තියෙනවා. ඒව අරගෙන කරන්න. මේකෙත් කරන තරමට තමයි ඔයාලට ප්‍රැක්ටිස් කරන තරමට තමයි මේකට උත්තර ලියා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි විචාරගත්තම නූතන පද්‍ය පොත හොඳට බලා ගන්න, පුරාතන ගද්‍ය පොත හොඳට බලා ගන්න. ඒ වගේම තමයි ප්‍රේමතෝ ජයති සෝකෝ පොත හොඳට බලා ගන්න. එන්නේ විදිහට ඒ ටික හොඳට බලාගෙන යන්න. ඉතින් ඒ ටික කරොත් ඔයාලට මේකට ලේසියෙන්ම ලකුණු ටික ගන්න පුළුවන්. අර අවස්ථා සම්බන්ධයට එහෙමත් ඔයාලා හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඒකේ ඔයාලා අවස්ථා සම්බන්ධව එහෙම ලියන විදිය දන්නව ඇති. ඉතින් ඒ විදිහටම ලියන්න. විචාරත් එහෙමයි. විචාර අර මහ ලොකුවට කොළ පුරවන්න තරම් ලියන්න ඕනේ. ඔයාලගේ අවශ්‍ය ටික තියෙනවා නම් පිටුවක් හරි කමක් නැහැ. අවශ්‍ය ටික දාලා ලියනවා නම් ඔයාලට ලකුණු හම්බෙනවා. ඉතින් අවසාන වශයෙන් උත් කියන්න තියෙනවා ඔයාලා මේ දවස් ටිකේ හොඳට මහන්සි වෙන්න පාඩම් කරන ගමන් ප්‍රැක්ටිස් කරන පාස් පේපර්ස් කරන්න. පාඩම් කරන එක විතරක්ම කරන්න එපා. ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් එක තමයි ගොඩක්ම වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි විචාර ලියද්දි කාලෙ මදි වෙනවා. ඒ කාලෙ බැලන්ස් වෙන්නත් එක්ක ඔයාලා මේ දවස් ටිකේ හොඳට ලියන්න. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි කරන්න තියෙන්නේ. මමත් ඔය දේවල් ටික තමයි කරේ. අමුතුවෙන් දේවල් කරේ නෑ. පාඩම් කරා, ප්‍රැක්ටිස් කරා, ඔය දේවල් ටික තමයි කරේ. අර වගේ හොර වැඩක් කරා. ඉතින් මම කියන්නේ ඔයාලට ඒ හොර වැඩේ නම් කරන්න කියලා ළමයි. හැබැයි අර තව දවස් ටිකක් තියෙන නිසා අර සමහරු පාඩම් කරලා නැති වෙති. ඒ ළමයින්ට නම් කමක් නෑ. ඉතින් මේ විදිහට කරාට මොකද ඔක්කොම පාඩම් කරන්න වෙලාව මදි කියලා හිතනවා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි කරන්න තියෙන්නේ. මම ඔයාලට තවත් වීඩියෝ එකක් අරන් එන්නම්. අනේ ළමයි අද වීඩියෝ එකෙත් ඔයාලට සද්දේ ගොඩක් ඇහෙනවා ඇති. වීඩියෝ එක කර කර ඉන්න ගමන් මයික් එකේ බැටරි බැස්සා කරන්න දෙයක් නැහැ. කරගෙනම ගියා. ඉතින් ඔයාලට සද්දේ ඇහෙනවා ඇති. ඒත් මම කියන දේ ඇහෙනවා ඇති කියලාත් මම හිතනවා. ඒකට සෝරි. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි කියන්න තියෙන්නේ. මම එහෙනම් ඔයාලට ආයෙ අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් ඔයාලා හොඳට පාඩම් කරන්න මේ දවස් ටිකේ.